ආයුබෝවන් වණකම් අපි දරුවනේ මේ වෙනකොට දෙමළ භාෂාවේ අක්ෂර කීපයක් ඉගෙන තිනවා. අපි අද තවත් අලුත් අක්ෂරයක් ඉගෙන ගන්න සූදානම් වන්නේ ට අක්ෂරය. මේ ට අක්ෂරයට දෙමළ භාෂාවේ ට අක්ෂරයට ට ඩ යන සිංහල අකුරු දෙකම භාවිත කරනවා. අපි ඉස්සලාම ට හඬින් අපි උච්චාරණය කරන බලමු. ඉට්ටන්න කියන්නේ අල්ට යන්නට ඉට්ටන්න. ටාන ටාවන්න ටීන ටීයන්න ටූන ටූවන්න ටේන ටේයන්න ටයියන්න ටෝන ටෝවන්න ටව්වන්න අපි බලමු ඒ හඬින්ම ඩ අක්ෂරයත් අපි ලියන්නේ ඒ අක්ෂරයමයි ඉඩන්න ඩාන ඩාවන්න ඩීන ඩියන්න ඩෝන ඩුවන්න ඩේන ඩේයන්න ඩයියන්න ඩෝන ඩෝවන්න ඩව්වන්න එහෙනම් දරුවනේ අපි නැවතත් කියාගෙන යන්න හොඳට මේ අක්ෂරය ඔයාලා පුහුණු වෙන්න ඉට්ටන්න ටාන ටාවන්න තීන ටීයන්න ටෝන ටූවන්න ටේන ටේයන්න ටයියන්න ටෝන ටෝවන්න ටව්වන්න ඒකම අපි ඩ අක්ෂරෙමුත් උච්චාරණය කරලා බලමු ඉඩන්න ඩාන ඩාවන්න ඩීන ඩියන්න ඩෝන ඩූවන්න ඩේන ඩේයන්න ඩයියන්න ඩෝන ඩෝවන්න ඩව්වන්න එහෙනම් ඒ අක්ෂරය හොඳින් භාවිතා කරන්න අපි ලබන සතියේ තවත් අක්ෂරයකින් හමු වෙමු. மீண்டும் சந்திப்போம். நன்றி.